දැන් මාසකට කලින් මාව බණකට එක් කරගෙන යන්න එනවා කොල්ලේ. ගාල්ලේ සංචාරක බෞද්ධ මධ්‍යස්ථාන. අපේ නායක හාමුදුරුවෝ මට ඇවිල්ලා කිව්වා අන්න බණකට එක් කරන් යන්න ඇවිල්ලා ගාල්ලෙන් කියලා පණිවිඩය දුන්නාම මං ඇවිල්ලා මිදුලට බහිද්දී මට දැක්ක දර්ශනේ බණ එපා වුණා. ඇයි බණ එපා වුනේ? බණට එක් කරන් යන්න හිටපු කොල්ලගේ හැටි දැක්කහම. කළු උස මහත කොල්ලෙක් ඇඟ පුරාම පච්චා කොටලා වම් පැත්තේ කන 6 තැනකින් විදලා. ඇහි බඹ උඩත් විදලා නිකට යටත් විදලා ඒකගේ ඇඟිලි 10ටත් මුදු දාලා බ්‍රේස්ලට් එල්ලගෙන මාල එල්ලගෙන කතරගම දෙයි හාමුදුරුව වගේ ඉන්නවා. කතරගම දෙයියොත් එහෙමනේ අත් 12ට ආයුධ 12ක් අරන් ඉන්නේ. මේකගෙත් ඇඟේ යකඩ කෑලි එල්ලපු නැති තැනක් නැහැ. හැම තැනම එල්ලලා. මට මහා අප්‍රසාදයක් ඇති වුණා. අප්‍රසාදයටත් වඩා බය හිතුණා. මොකද පහුගිය දවස්වල ඔයත් දකින්න ඇති අකුණු ගහ වහිනවා. නිකන් හරි හෙනයක් එහෙම ගැහුවොත් මේ යකත් එක වාහනේ යද්දී අර යකඩ ගොඩට මටත් එක්ක හෙන ගහනවා. ඒ නිසා මම බයයි අප්පිරියාවයි දෙකම නිසා කොහොමත් පරිස්සමට වාහනේට නැගලා වචනයක්වත් කතා කළේ නැහැ. මට ඒ තරම් අප්‍රසාදයක්. මගේ ජංගම දුරකථනෙත් අරගෙන මම ගාල්ලට යනකම් ඔබ ගියා. අඩුම ගානේ නමවත් ඇහුවේ නැහැ අප්‍රසාදේ නිසා. එදා ගාල්ලේ මට බණ කියන්න තිබ්බේ මරණය කියන මාතෘකාව ගැන. මම පැය දෙකක් බණ කිව්වා. මෙහෙ කියන්නේ බය වෙන්න එපා. තව පොඩ්ඩකින් ඉවර කරනවා. පැය දෙකක් ගාල්ලේ මම බණ කිව්වා. කොළඹින් ගොඩක් දුරයිනේ අපරාධෙනේ. එහෙම ගියේ එකේ බණ කියලා එන්න ඕන. මම බණ කියලා ඉවර වෙලා පන්සල් ගෙට ඇවිල්ලා ගිලම්පස කෝප්පේ වලදද්දි මට පන්සලේ හාමුදුරන්ට බයින්ඩත් හිතුණා. හාමුදුරුවෝ තරුණයි මගේ වයසමයි. බයින්ඩත් හිතුණා ආයි මගේ කට මම්ම පාලනය කරගත්තා. මොකද අර කොල්ල එක්කම මං ආයි එන්න ඕනේ කොළඹ. නිකන් හරි මොනවා හරි කියලා කටවරද්ද ගත්තොත් මේක හයිවේ එකේ කොහෙට හරි යන්නොත් මමත් ඉවරයි. ඒ නිසා මම්ම කටපාලනය කරගෙන නැග්ගා. හයිවේ එකට වාහනේ දාපු ගමන් කොල්ලා මට කියනවා ස්වාමිනී බණ ටික හරිම සරලයි පැහැදිලි හරිම ලස්සනයි. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබ වහන්සේ හරි ලස්සනට බණ ටික කිව්වා. ස්වාමිනී පුළුවන් නම් සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ අය්‍යකා කියලා සූත්‍රයක් තියෙනවා මරණය ගැන කියවෙන ඒකත් කියවන්න. මං හිත ඇතුලෙන් කල්පනා කළා මේක කොහොමද අය්‍යකා සූත්‍රය දන්නේ කියලා. ඒත් මං සද්දයක් නැහැ. තව විනාඩි දෙකක් විතර ඉඳලා කොල්ලා කියනවා හාමුදුරනේ 550 ජාතක පොතේ උරග ජාතකය කියලා එකකුත් තියෙනවා. ඒකෙන් කියවෙන්නේත් මරණය ගැන. මං අහ ඔහේ මහාන වෙලා හිටපු එකෙක්ද කියලා. අනේ නෑ හඳුරන්නේ මම මහාන වෙලා හිටපු කෙනෙක් නෙවෙයි මට අවුරුදු 29යි. මම මේ වෙනකොට 8 පාරක් ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම කියවලා මේ දවස්වල 9 වෙනි පාරටත් ත්‍රිපිටකය කියවනවා. මං හැම පොයටම සිල් ගන්නවා. සෙනසුරාදාට දවස් වලට පන්සලේමයි. හාමුදුරනේ මම ව්‍යාපාර කරනවා. මට රෙදි කඩ 3ක් තියෙනවා. විවාහකයි දරුවෝ 3 දෙනෙකුත් ඉන්නවා. මම බොහොම සතුටින් හැමදේම සංවර කරගෙන ලස්සනට ධර්මයේ හැසිරෙනවා. එනිසා හාමුදුරනේ මම බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මං හව ඔච්චර බණ දන්න මිනිහා මොකද්ද මේ ඇඟට දීලා තියෙන වදේ කියලා. ඇයි ඒ ශරීරය දැක්කහම අපිට දුක හිතෙනවා. කොල්ලා කියනවා හාමුදුරනේ මං ගොඩක් කැත කළු කෙනෙක්. මිනිස්සු මගේ ශරීරයේ කැත දකින්න එක වළක්ව ගන්න ඕනේ වුණා. එනිසා මං අවුරුදු 18 19 ඉඳගෙන පච්ච කෙටුවා, කරාබු දැම්මා, කොණ්ඩ පාට කරා, ඇඳුම් මෝස්තර වෙනස් කළා. පස්සේ මිනිස්සු ඕවා දිහා බලනවා මිසක් මන් දිහා බැලුවේ නැහැ. උන් බලන්නේ මගේ පච්චේ දිහා, මගේ කරාබුව දිහා, මගේ කොණ්ඩේ දිහා. එතකොට මගේ කැත වහ ගන්න මට පුළුවන් වුණා. දැන් තේරෙනවා මේව වැඩක් නැහැ කියලා. ගලවන්නත් පුළුවන්. හැබැයි මිනිස්සුන්ට දැකලා මාව පුරුදු මේ විදිහට. ඒ නිසා ඕනේ නැහැ හාමුදුරනේ ඉතුරු ටිකත් ওই විදිහටම දුවනවා. හැබැයි හාමුදුරනේ හොඳට මතක තියාගන්න මම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් ඉන්න කෙනෙක්. මරණකම් ආයි බුද්ධ ධම්ම සංඝ පිළිබඳ තියෙන විශ්වාසය වෙනසක් නැහැ. හාමුදුරනේ මම පන්සිල් රකින්න ගිහියේ ඒ පන්සිල් වල ආර්යකාන්ත සීලයක් මංගාව තියෙනවා. කවදාවත් පන්සිල් පද පහ කැඩෙන්නේ නැහැ. හාමුදුරනේ සෑම මොහොතකම මම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන කෙනෙක්. විදර්ශනාවට හිත නැඹුරු කරපු කෙනෙක්. හෙට මැරුණත් සුගතියේ හිත පිහිටවලා ජීවත් වෙන කෙනෙක්. ආ ජීවිතේ කොයි වෙලේද දන්නේ නැහැ හාමුදුරනේ. හැබැයි මං හෙට මැරුණත් සුගතියේ තමයි. නිවනට බොහොම ආසන්න ලස්සන මනුස්ස ජීවිතයක් ගෙවන මිනිහෙක් කියලා මට සන්තෝෂ වෙන්න පුළුවන් හාමුදුරනේ කියලා කිව්වා. මං කොල්ලගේ පිටට තට්ටු කරලා කිව්වා සහෝදරයා
ඔයා මට බුදුහාමුදුරන්ගේ බණපදයක් ප්‍රායෝගිකව මේ වාහනේදී ගන්නවා කියලා. කොල්ල ඇහුවා මොකද්ද කියලා. මම කිව්වා බුදුහාමුදුරුව අපිට කියලා තියෙනවා නවන්න රූපේන නරෝ සුජානෝ. කවදාවත් මිනිහෙක්ව හැමේ පාටින් මූණේ පෙනුමෙන් මයින්ඩ් යන්න එපා කියලා. මං කෝ ඔයාවත් මං තේරුම් ගත්තේ වැරදි විදිහට මම මේ වාහනේට නැග්ගෙත් අප්‍රසාදයෙන් ඔයාට තේරෙන්නත් නැතුව ඇති මං ඔයා එක්ක වචනයක්වත් කතා කළේ නැහැ. හැබැයි බලන් ගියාම ඔයා ධර්ම භාණ්ඩාගාරයක් වගේ වටිනා මිනිහෙක් කියලා මං කිව්වා. කොල්ලමාවක් මහ පන්සලට ගෙනල්ලා මගේ කකුල් දෙක අල්ලලා වැඳලා පිරිකර ටිකත් මේසෙ උඩින් තියලා මගෙන් අහනවා රහසක් තියනවා කියන්නද කියලා. මං කිව්වා කියන්න කියලා. හාමුදුරනේ මගේ ගම හලාවත මං උපතින් කතෝලික. මං බෞද්ධයෙක් නෙමෙයි. මං හාමුදුරනේ අවුරුදු 17 දී CD එකකින් බණ වගේක් අහනවා. ඒ බණ අහපුවම මං තීරණය කළා මේ තමයි ලෝකේ වටිනාම දර්ශනය. මේ ගැන හොයන්න ඕනේ කියලා. ඒ බණ අහපු හාමුදුරන්ගේ නමත් මං කියන්නම් මේ ඇත්තෝ කවුරුත් දන්න ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේගේ බණක් අහලලු කොල්ලා තීරණය කළේ මේ ධර්මය ගැන හෙවිය යුතුයි කියලා. හාමුදුරනේ මං පන්සල් වලට හොරෙන් ගියා. ගිහිල්ලා බණ අහගෙන හිටියා. හාමුදුරනේ මේ හාමුදුරුව කියන එක අර හාමුදුරුව වැරදි කියනවා. ඒ හාමුදුරුව කියන එක මේ හාමුදුරුව වැරදි කියනවා. මොකද්ද ඇත්ත නැත්ත කියලා තේරුම් ගන්න බැරි තැන මම නාවුයනේ ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ නමකගෙන් ඇහුවා. උන්වහන්සේ මට කිව්වා පුතේ ත්‍රිපිටකය කියවන්න. එතකොට සැබෑ ධර්මය හම්බ වෙයි කියලා. හාමුදුරනේ පළවෙනි පාර ත්‍රිපිටකය කියවද්දිම මට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා තේරුණා. එදා ඉඳන් ඇතිවෙච්ච ආසාව නිසා හාමුදුරනේ මං 8 පාරක් ත්‍රිපිටකය කියවලා 9 වෙනි පාරටත් කියවනවා. දැන් මම බොහෝම ජීවිතය සූදානම් කරගත්ත තැනක ලස්සන ජීවිතයක් ගත කරනවා. බලන්නකො වටිනාකම. බිස්නස් උත් කරගෙන කසාද ජීවිතෙත් ලස්සනට ගෙනහිල්ලා ළමයි 3 දෙනෙකුත් හදාගෙන මේ මීගමුව හලාවත පැත්තේ රෙදි කඩ 3කුත් කරගෙන බොහොම ලස්සනට ජීවිතෙත් ගොඩනගාගෙන සතුටින් ජීවත් වෙන මිනිස්සෙක්. බෞද්ධයන්ට ඇඬෙන්න ඕනේ නේද?